hazard switch එකක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම. hazard switch එකක් check කරන්න යන්නේ. එතකොට hazard switch එක ගත්තාම මේකේ පෙන්නලා තියෙනවා wire 6ක්. wire 6ක්. ඒ කියන්නේ pin 6ක්. ඒකට pin නම් කරලා තියෙනවා මම 49 එහෙම නැත්නම් B. ඊළඟට 15 එහෙම නැත්නම් IB+ එක. එහෙම නැත්නම් ඊළඟ එක 30 නැත්නම් battery positive. ඊළඟට L කියන්නේ left side, R කියන්නේ right side එක. මෙතන L කියන්නේ load එක. ඒකම එහෙම නැත්නම් අංකයකුත් තියෙනවා 49 A කියලා. ඒතර මේ දෙපැත්ත යන්නේ 49 49 A කියන දෙන්න යන්නේ ඒකේ flasher unit එක. ඒතර මේ කියන්නේ hazard switch එක off කරපු අවස්ථාව. ඒතර මේ off කරපු අවස්ථාවේදී දෙන්නෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. කවුද දෙන්න? මේ 15 ටර්මිනල් එකයි 49 ටර්මිනල් එකයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් කිසිම එකක් සම්බන්ධ වෙලා නැහැ. hazard switch එක on කරපු අවස්ථාව මෙතන contact එක break වුණා. එයා කැඩුනා මෙතන. මෙතන සම්බන්ධ වුණා. මෙතන සම්බන්ධ වුණා. ඒතර බලන්න මේ මොකක්ද මේ සම්බන්ධය කියලා. දැන් මෙතන ගත්තොත් සම්බන්ධ වෙලා තියෙන්නේ 15යි 49යි ස්විච් එක ඔෆ් වෙලා තියෙනවා. ඒතර ස්විච් එක on වුණාම සම්බන්ධ වෙන්නේ 30යි 49. එහෙම නැත්නම් බැටරි පොසිටිව් එකයි 49යි තමයි සම්බන්ධ වෙන්නේ. ඒකේ මොකද්ද ඒකේ අර්ථය? මොකද්ද කියවෙන්නේ? hazard සාමාන්‍යයෙන් on කරගන්නේ අපි වාහනය නවත්තලා තියෙන වෙලාවට hazard on කරගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා තමයි මේ 30 කියන සප්ලයි එක 49ට සම්බන්ධ වෙන්නේ. ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඊට අමතරව තියෙනවා මෙතන LR left side එකයි right side එකයි දෙපැත්ත සම්බන්ධ වෙනවා 49 A වලට. එතකොට දැන් මේ අවස්ථාව ගත්තොත් ඒ දෙන්නෙක් සම්බන්ධයි. ඒ කවුද 30යි 49යි. ඊට අමතරව වෙනම තුන් දෙනෙක් group වෙනවා 49 A L සහ R. ඔන්න ඔය විදිහට check කරද්දී සම්බන්ධය පෙන්නනවා නම් hazard switch එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි check කරලා බලමු hazard switch එක. එතකොට මේ තියෙන hazard switch එක. දැන් මේක තියෙන off අවස්ථාවේ. off අවස්ථාවේදී දෙන්නෙක් සම්බන්ධ වෙන්න ඕනේ. කවුද දෙන්න? 15යි 49යි. බලමු අපි මේ දෙක සම්බන්ධය තියෙනවද කියලා. right? දැන් මේ සඳහා මම lamp series තමයි testing එක කරන්නේ. එතකොට මේ ධන ඍණ wire දෙක බල්බ් එකක් කරන් තියෙනවා. ඔන්න මේ දෙන්නෙක් අතර wire දෙකක් අතර reading තියෙනවා. දෙන්නෙක් අතර. දැන් ඊට පස්සේ මේක මම on කරා. on කරේ ගාම මොකද වෙන්නේ? මේ සම්බන්ධය නැති වුණා. ඔන්න hazard off කරලා තියෙනවා. ඒතර hazard off කරලා තියෙනකොට සම්බන්ධය තියෙන්නේ 15යි 49යි. ඒතර මේ දෙන්න කවුද? 15යි 49යි. right. ඊළඟට මම දැන් hazard switch එක on කරනවා. on කරපු ගමන් මේක break වෙනවා. මේක break වෙනවා. මෙතනදී ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. සම්බන්ධය තියෙන්න ඕනේ 30 නැත්නම් battery positive එක මේ common line එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. right? battery positive එක common එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔන්න මේ දෙන්න ඉන්නවා. battery positive එක common එකත් එක්ක සම්බන්ධ වුණා. ඒතකොට මේක තමයි common එක. මේක battery positive එක, මේක ignition positive. right? දැන් මේක ආයි right? ඔන්න function එනවා. ඔන්න hazard off. hazard on කරු ගමන් ඒක break වෙනවා. එයා සම්බන්ධ වෙනවා මේ පැත්ත. එතකොට ඔන්න ඔතන ওই විදිහේ තුනක් තියෙනවා. right? ඊළඟට තියෙනවා මේ අනිත් තුන් දෙනා. LR සහ 49 A කියපු තුන් දෙනා. right? දැන් බලමු මේ තුන් දෙනාගේ සම්බන්ධය. මේක මෙන්න මේත් එක්ක සම්බන්ධයි. මේත් එක්කයි සම්බන්ධයි. කියන්නේ මේ තුන් දෙනාම එකට මෙයයි. ඒ කවුද? LR සහ 49 A කියන තුන් දෙනා එකට සම්බන්ධයි. ඒකට ඔය විදිහට තමයි මේක චෙක් කරගන්නේ hazard switch එකක් හරියට ෆන්ක්ෂන් වෙනවද කියලා.